හෙලෝ කොහොමද ඔයාලට අද අපි කතා කරන්න යන්නේ කොහොමද Google Chrome web browser එක ඔයාලගේ default web browser එක විදියට setup කරගන්න කියලා. මුලින්ම Google Chrome open කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති screen එකේ මේ interface එකේ දකුණු අත පැත්තේ මේ තියෙන dot තුන ඒක click කරාම මෙන්න මේ වගේ set Chrome as your default browser කියලා ඔයාලට පෙන්නනවා. දැනටම ඔයාලා Google Chrome ඔයාලගේ default browser එක විදියට setup කරගෙන නැත්නම් මේක පෙන්නයි. ඒක click කරගන්න. එතකොට අපිව redirect වෙනවා අපේ machine එකේ settings වලට. එතන settings වල default web browser එක විදිහට පෙන්වන්නේ මගේ නම් Opera internet browser එක. ඔයාලා දැනට default පාවිච්චි කරන web browser එකක් තියෙනවා. ඔයාලගේ පෙන්වන්නේ ඒ web browser එක මෙතන. මම දැනට default මගේ browser එක Opera නිසා මෙතන ඒකයි Opera internet browser එක පෙන්වන්නේ. මම දැන් මගේ default web browser එක විදිහට මම pick කරනවා Chrome. මේක click කරගන්න. එහෙම click කරාම ඔයාලට මෙතන පෙන්නනවා web browser කීපයක්. ඔයාලට default තියාගන්න ඕන web browser එක pick කරලා මෙහෙම pick කරාම default ඉතින් ඔන්න ඔය විදිහට තමයි default web browser එක set කරගන්නේ. ඔයාලට ආයෙම මේක වෙනස් කරගන්න ඕන නම් දැන් මම වෙනස් කරගන්නවා. මොකද මගේ default web browser එක Opera නිසා. මම Operaම දාගන්නවා. ඉතින් මේ දේවල් ටික තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. මේවා ගොඩක් බේසික් දේවල් තමයි. හැබැයි ලැප් එකක් PC එකක් හරි අලුතෙන්ම පාවිච්චි කරන්න ගනිපු කෙනෙක්ට මම හිතනවා මගේ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් subscribe කරන් යන්න channel එක. Thank you for watching.